මංගාවට එනවා ප්‍රේමාන්ත සහෝදර සහෝදරීනි යුවලක්. මහත්තයා එයාගේ නෝනව අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා මට කියනවා ෆාදර් මෙයාට පිළිකාවක් තියෙනවා කියලා. හැබැයි එයා කියන්නේ නෝනා ඉන්න වෙලාවෙ නෙමෙයි. නෝනව එළියේ තියලා එයා ඇතුළට ඇවිල්ලා මට කියනවා ෆාදර් මගේ නෝනට පිළිකාවක් තියෙනවා. හැබැයි ඒක එයාට කොච්චර කිව්වත් එයා ඒක පිළිගන්නේ නැහැ. එයාගේ පිළිකාව තියෙන්නේ එයාගේ පෙනහල්ලේ. එයා කියනවා එයාට කවදාවත් එහෙම පිළිකාවක් හැදෙන්නේ නැහැ කියලා. මොකද එයා ජේසුගේ දරුවෙක් කියලා. එයාට ජේසුව විශ්වාසයි කියලා. ජේසුව එයාට එහෙම වෙන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් මේ නෝනව ඒ මහත්තයා ඊට පස්සේ ඇතුළට අරගෙන ඊට පස්සේ මම මේ මහත්තයා ඒ නෝන එයා ඒ දරුවට යාඥා කරලා ඒ දරුවගේ රිපෝට්ස් ටික මට පෙන්නනවා. ඉතින් ඒකේ ස්කෑන් එකේ තියෙනවා එයාගේ පෙනහල්ලේ පොඩි තිත් කීපයක් වගේ එක පෙන්නනවා. ඉතින් එයා ඒක බලලා මට කියනවා ෆාදර් මේ එක්ස්රේ වලට පේන දේ මගේ පෙනහල්ලේ නෑ කියලා මම විශ්වාස කරනවා. මොකද මගේ ජේසු මාව සුව කරලා ඉවරයි කියලා මම දන්නවා. මේක සිද්ධ වෙච්ච ගමන්ම මේක මට ડોක්ටර්ස්ලා කියපු ගමන්ම මට මුලින්ම නම් ඇඬුණා. ඊට පස්සේ මං දිගටම විශ්වාස කරන්න පටන් ගත්තා ජේසු මාව හොඳ කරනවා කියලා. ජේසු මාව සුව කරනවා කියලා. ඉතින් මෙහෙම එයා ලොකු විශ්වාසකින් ඇදහිල්ලකින් කතා කරලා මං එයාට යාඥා කරලා එයාව ආශිර්වාද කරලා මම එයාගේ මහත්තයාට කියනවා බය වෙන්න එපා. ඔයාගේ නෝනාගේ විශ්වාසය ඇදහිල්ල එයාව සුවපත් කරනවා. ඒ නිසා විශ්වාසයෙන් යන්න කියලා. මොකද ඒගොල්ලන්ට ඊට දවස් දෙකකට පස්සේ තමයි කීමෝ එක දෙන්න ඒගොල්ලන්ට යන්න තිබුණේ මහරගම. ඉතින් මේගොල්ලෝ මහරගමට ගිහිල්ලා ඊට දවසකට පස්සේ ඒගොල්ලෝ ඒකේ මහරගම ගිහිල්ලා පහුවෙනි දවසේ යාළුවා මට ආයෙ කතා කරලා කියනවා ෆාදර් චුට්ටක් ඇවිල්ලා හම්බ වෙන්න ඕන පොඩි හදිස්සියක් කියලා. ඒගොල්ලෝ මට දුරකථනයෙන් කිව්වේ නෑ. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ පහුවෙනි දවසේ ඇවිල්ලා මට කියනවා ෆාදර් පුදුමාකාර ප්‍රතිහාරයක් පළවෙනි ස්කෑන් එකේ දෙවෙනි ස්කෑන් එකයි බලපුවම සම්පූර්ණ වෙනස්. අර ලංස් වල තිබුණයි කියන පිළිකාව එයාගේ පෙනහල්ලෙන් සම්පූර්ණයෙන්ම ගිහිරලා කියලා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අද අපි තෝමස් තුමාගේ මංගල්‍යය සමරනවා. තෝමස් තුමාගේ මංගල්‍යයේදී තෝමස් තුමා ජේසුස් වහන්සේව දකින්නකම් ජේසුස් වහන්සේගේ ඇලයට අත්වලට එයා අත්තියලා බලනකම් එයා ජේසුස් වහන්සේ උත්ථාන වුණා කියලා විශ්වාස කරන්නේ නැහැ කියලා කියපු අපොස්තලවරයෙක්. නමුත් ජේසුස් වහන්සේව දැක්කයින් පස්සේ ඔහු දනින් වැටිලා මාගේ ස්වාමිනී මාගේ දෙවියනි කියලා කියනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ඊට පස්සේ ජේසුස් වහන්සේ කියනවා තෝමස් ඔබ මාව දැක අදහනවා නමුත් මාව නොදැක අදහන්නන් භාග්‍යවන්තුන් කියලා. මම හිතනවා මම විශ්වාස කරනවා මේ දරුවා එයාගේ පෙනහල්ලේ මේ පිළිකාව තියෙනවා කියලා දැක දැකක් එයා විශ්වාස කරනවා එයා අදහනවා එයාගේ පිළිකාවට වඩා ජේසුස් වහන්සේ මහා ප්‍රබලයි කියලා. උන්වහන්සේට පුළුවන් කියලා එක නිමේෂයකින් එයාගේ හදවතේ තියෙන පිළිකාව සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දාන්න. ප්‍රමෝතෙමි ඒ දරුවගේ ඇදහිල්ල ඔබගේ මගේ ඇදහිල්ලට වඩා සමහර විට අති මහත් ඇතේ. ඒ නිසා තමයි ජේසුස් වහන්සේ කියන්නේ මේ අබ ඇටයක තරම්වත් ඔබට විශ්වාසයක් තියෙනවා නම් ඔබට පුළුවන් මේ කන්ද මෙතනින් ඉදිරියට කිව්වොත් මේ ගස මේ මල්බෙරි ගස මෙතනින් ඉදිරියට කිව්වොත් ඒ සිද්ධ වෙනවා කියලා. ඒ නිසා
අද ඇදහිල්ල ගැන කතා කරද්දී ඔබ මම අපි ආඥා කරමු විශේෂයෙන් සමිඳානන් වහන්සේ තුල අපිට උන්වහන්සේගේ ආදරය දැනෙන්නට දෙන්න කියලා. අපි උන්වහන්සේ වදහම උන්වහන්සේව විශ්වාස කරමු මොනම මොහොතකවත් අපි උන්වහන්සේව සැක නොකොට අපේ ජීවිතේ අපි නොදැක්කත් උන්වහන්සේගේ ඒ ක්‍රියාකාරීත්වය අපි තුළ නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා කියලා අපි විශ්වාස කරන ජනතාවක් බවට පත් වෙනවා. ආමෙන්. සුබ දවසක්. ජේසුස් පිහිටයි.